සුබ සන්ධ්‍යාවක් වේවා ප්‍රිය මිත්‍රවරුනි. මම හිතනවා මම මේක කියලා තියෙනවා දෙපාරක්. නිමල් රාජපක්ෂ මහතා විධායක මණ්ඩලයට මට එන්න කිව්වේ මේ වැඩක් කරන්න එපා නිකන් ඉන්න කියලා. හැබැයි බාර දෙන්නේ බොහොම අසීරු කාර්යයක් හැම වෙලාවෙම. අද මට බාර දෙලා තියෙන්නේ ස්තුති කතාව කරන්න. මොකද මේ ස්තුති කතාව හරියට කරේ නැත්තම් මේ ජානකරුවන්පුර කියන පුද්ගලයාගේ මෙතනින් තමයි යන්නේ. ඒකෙන් බොහොම පරිස්සමෙන් ඒ කරන්නට ඕන. අද එඩ්මන්ටන් නගරයේ ඉතාම ඓතිහාසික දවසක්. ශ්‍රී ලංකාවේ ජාතික සම්පතක් හැටියට සැලකෙන අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම ගායකයා, ශ්‍රේෂ්ඨතම සංගීතඥයා අද එඩ්මන්ටන් නගරයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක මම හිතන්නේ අපගේ විශේෂ භාගයක් හැටියට මම සැලකනවා. ඒ නිසා අපේ මේ ආරාධනාව පිළිඅරගෙන එඩ්මන්ටන් නගරයට පැමිණිච්ච පණ්ඩිත් අමරදේවයන්ට ශ්‍රී ලංකා කැනඩා මිත්‍රත්ව සංවිධානය වෙනුවෙන් මම මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. අමරදේවයන් සමග පැමිණ සිටිනවා අතිවිශිෂ්ට සංගීත කණ්ඩායමක්. එතුමාගේ පුතුණුවන් දේනිය සුබානි අමරදේව සහ රංජන අමරදේව. ඒකම අප බොහෝ විට දැක ඇති ජාතික රූපවාහිනියෙන් ස්වාධීන රූපවාහිනියෙන් ඔබ බොහෝ විට දැකී ඇත කියලා මම විශ්වාස කරනවා. මේ ශ්‍රේෂ්ඨ සංගීතඥයන් කීප දෙනා ටීටී ගුණසේනයන්, මර්වින් ජේ ප්‍රියන්ත, නාලක අංජන කුමාර, සානිහල් පෙරේරා. මේ සියලු දෙනාටම අපගේ ස්තුති පුද කරනවා. ඉතින් අපිට මේ වගේ අවස්ථාවක් ලබා දෙන්න ඉවහල් වෙච්ච සංවිධානයක් තියෙනවා උතුරු ඇමරිකාවේ. ලොස් ඇන්ජලිස් වල තියෙන කලා පදනම මම හිතන්නේ ඔවුන්ගේ ප්‍රථම අධ්‍යයන හැටියට තමයි පණ්ඩිත් අමරදේවයන් උතුරු ඇමරිකාවට ගෙනාවේ. ඔවුන්ගේ සමාජිකයන් මෙතන නොහිටියත් අප සංගමයේ වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරන්න සූදානම්. අපි අපටම ස්තුති කරගත යුතු නැහැ මේ කර්තව්‍ය කරාට. නමුත් මේ වගේ දෙයක් කරන්න එක ඊතරම්ම ලේසි නෑ සංවිධානාත්මක මතින්. එදෙන් ඒක බාරගත්තේ අපේ රංජිත් තිලකරත්න අධ්‍යක්ෂකතුමා, අපේ සංස්කෘතික අධ්‍යක්ෂකතුමා. රංජිත් මම හිතන වැඩක් අත ගැහුවොත් අපි ඒ ගැන එච්චර සැක කරන්නට ඕනේ නෑ. මොකද 1998 මම එක්ම 1998 රාංග තරංග සංදර්ශනයේදී මම දැක්කේ නැති කියලා. ඒක නිසා රංජිත් මේ වැඩේ අපේ විධායක මණ්ඩලයට ගෙන අපේ ලාභය අපි කිව්වා කිසිම ප්‍රශ්නයක් නෑ, අපි මේක සහයෝගය දෙනවා කියලා. මම හිතන්නේ අපේ යුතුයකම ඌට ඊටාම අපේ හැකියපමණින් සහයෝගය ලබා දීමයි. ඒකම අපිට හොඳ නායකත්වයක් තියෙනවා මේ ශ්‍රහස්ත වර්ෂයේ නිමල් රාජපක්ෂ මහතා. ඊටාම ලේසියෙන් වැඩ කරන්න පුළුවන් සභාපතිවරයෙක්. ඉතින් ඔහුගේ අනුදැනුම යටතේ අපි මේ කටයුතු කරගෙන ගියා. ඔහුට මම ස්තුති කරනවා. ඒකම අපි විධායක මණ්ඩලයේ සමාජික මහතුරුන්ට. මේට අමතරව කියව යුතු විශේෂ දෙයක් තියෙනවා. මම හිතන්නේ තවත් ඓතිහාසික දෙයක් එඩ්මන්ටන් නගරයේ ඉඳන්. අප අමරදේවයන්ගේ මෙම සංදර්ශනය සෙනසුරාදා පැවැත්වෙන මේ සංදර්ශනය ඉංග්‍රීසි වචන පාවිච්චි කරන බැරින සිංහල වචන කියන්න වෙනවා. අන්තර්ජාලය හරහා මුළු ලෝකයේ ඉන්න ඕන කෙනෙකුට අහන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ පමණක් නෙමෙයි, අපිට අවස්ථාව ලැබුණා දැනට ලංකාවේ හොඳම ප්‍රසිද්ධම ගුවන්විදුලි සේවයට සලකන FM සේවයේ ඔස්සේ ඔවුන් අමරදේවයන්ගේ මෙම සංදර්ශනය ලංකාවේ පස්සේ හිටිය එක් පුද්ගලයෙක් ඉන්නවා, ආචාර්ය රන්ශ්‍රීමල් ප්‍රනාන්දු මහතා. ඔවුන් අපගේ ස්තුතිය පුද කරනවා. ඒකම ඉංග්‍රීසි වචන කියන්නේ නමුත් පුළුවන් තරම් සිංහලෙන් කියන්න උත්සාහ කරනවා. ලංකාවේ අධ්‍යාපනික විද්වතුන්ගේ පද්ධතිය මම හිතන්නේ ඒ දෙය හරි. ඉංග්‍රීසි වචන කියන්න පුළුවන් ලංකා ඇකඩමික් නෙට්වර්ක්.
ඔවුන්ට අපගේ ස්තුතිය පුද කරනවා අපිට තාක්ෂණික වශයෙන් උදව් කරාට ඒකම සිරස FM ගුවන්විදුලි සේවයට. ඒකම මේ අවස්ථාවේදී මම ස්තුති කරන්න කැමතියි අපගේ නැටුම් පුහුණු කර එඩ්නා ඩි සිල්වා, යෂාන් ඩි සිල්වා සහ ශාමා ගුණවර්ධන යන අයට සහ එම දුරුවන් ඔබ සියලු දෙනාටම ස්තුතියි අප සංගමයේ වෙනුවෙන්. මෙවැනි දෙයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඔබලාගේ සහයෝගය නැත්තම් අපේ සමාජිකයන්. ඒ සමාජිකයන්ගේ සහභාගීත්වය අපි තාම අගයකට සලකනවා. එඩ්මන්ටන් නගරයේ මෙම මිත්‍රත්ව සංවිධානයට අපිට හැම අවස්ථාවකදීම අපේ සමාජිකයන්ගෙන් ඉතාම ඉහළ සේවයක් සිද්ධ වෙනවා. ඔබට ස්තුතියි මෙවැනි කර්තව්‍යයක් කරන්න අපිට අනුදැනුම සහ ඔබගේ සහයෝගය ලබා දීම ගැන. අවසාන වශයෙන් තියෙනවා පොඩි නිවේදන වගේක් කරන්නට. අප මෙම සංවිධාන අපේ මෙම අමරදේවයන්ගේ මෙම චාරිකාවත් එක්කම අප බලාපොරොත්තු වන තවත් අවස්ථා දවස් කිහිපයකදී වෙනත් දේවල් කරන්නට සිකුරාදා අප බලාපොරොත්තු වුණා සමාජිකයන්ගේ රාත්‍රියක් පවත්වන්නට. නමුත් අමරදේවයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මත සහ එම සංගීත කණ්ඩායමේ විශේෂ ඉල්ලීම මත අපට එය සිකුරාදා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අප ඒ ගැන සමාවයි දෙනවා. නමුත් ඒ වෙනුවෙන් අප ඉරිදා සවස 6ට අපගේ ශ්‍රී ලංකා කැනඩා මිත්‍රත්ව සංවිධාන ගොඩනැගිල්ලේදී අප නැවත හමු වෙනවා එම සමාජික රාත්‍රියට. එදා විශේෂ දෙයක් සිද්ධ වෙනවා. සංගීත සාජ්‍යයක් තියෙනවා. මේ සියලුම දෙනාම අමරදේවයන් ඇතුළු සියලුම දෙනා එදා ගායනා කරනවා. ඒකට මම හිතන්නේ පැදුරු සංගීත සාජ්‍ය කියලා කියන්නේ. හරි. එවැනි දෙයක් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ඉරිදා. ඒකම ඉරිදා අපි බලාපොරොත්තු වුණා තවත් දෙයක් කරන්නට. ඒක නම් ඉංග්‍රීසි වචනක් තියෙනවා. ඉතින් කියන්න මම කැමති නැහැ. අර මස් පුච්චන් කන එක වැඩේ. මස් පුච්චන් කන වැඩේ ඒක අපි එක නතර කරා. මොකද ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ දෙච්චරම කැමැත්තක් නැහැ ඒ දේ කරන්නට. ඉතින් ඒක නිසා අප ඔබගේ බලාපොරොත්තු වෙන ඔබ නැවත වරක් ඉරිදා අපත් සමග එකතු වෙයි කියලා මෙම සංගීත සාජ්‍යයට. එසේනම් අමරදේවයන්නි අපි බොහොම බලාපොරොත්තුෙන් සිටිනවා ඔබතුමාගේ ගායනා ශෛලිය, ඔබතුමාගේ මේ සංගීත ශෛලිය, ඔබතුමා මෙම පසුගිය වකවානුව තුල ශ්‍රී ලාංකික ජනතාව පුනපුනා බලාපොරොත්තු වෙච්ච මේ සංගීත තුලින් අප ඔබතුමාගේ සංගීතය නැරඹීම සඳහා සෑහෙන බලාපොරොත්තුකින් ඉන්නවා. සෙනසුරාදා ඒකම ඔබ සියලු දෙනාම අප සමග යොමු වෙ කියලා හිතමින් මම හැමදෙනාටම ස්තුති කරනවා.